සමහර දවස්වල සතුට හොයන්න ලොකු දේවල් ඕනේ නෑ. සරල බත් පිගානක්, ඇඹරැල්ලක් හරියට ඇඹුල් රස, හාල්මස්ස බදුමක හැපෙන රස, ඒක තඹපු බිත්තරයක්. මේ පුංචි දේවල් ටිකම ඇති හිත පුරවන්න. ජීවිතෙත් මේ කෑම පිගාන වගේමයි. එකම රසක් විතරක් තිබුණොත් ඒක ඉක්මනටම එපා වෙනවා. සමහර වෙලාවට ජීවිතේ ඇඹුල් රසත් එනවා. සමහර වෙලාවට සැර රසත් එනවා. තවත් වෙලාවකට පැණි රසත් ලුණු රසත් මුණ ගැහෙනවා. ඒත් හැම රසක්ම එකට එකතු වුණාම තමයි ලස්සන කෑමක් හැදෙන්නේ. අපේ ජීවිතෙත් ඒ වගේමයි. දුක්ඛ සතුට අභියෝග බලාපොරොත්තු මේ හැම අත්දැකීමක්ම අපිව අද ඉන්න තැනට ගෙනාවා. අද මේ බත් කඩ කන අතරේ මට මතක් වෙන එකම දෙයයි. අපි හැමදාම හොයන්නේ තව තව දේවල්. ඒත් අපි ළඟ දැනටමත් තියෙන පුංචි සතුට ගොඩක් වෙලාවට අපිටම මගහැරෙනවා. අද මේ බත් පිගානේ තියෙන්නේ ඇඹරැල්ලක් හරියක් හාල්මැස්ස බැදුමක් තඹපු පිත්තරයක්. සරල මෙනුවක්. ඒත් මේ හැම කටකම තියෙන්නේ ගෙදරක සුවඳ, ආදරේ රස, මතකයන්ගේ උණුසුම. අමතක කරන්න බැරි ගමේ රස. ඒ නිසා කෑම කියන්නේ බඩ පුරවන දෙයක් විතරක් නෙවෙයි. ඒක හිත පුරවන දෙයක්. එක බත් කටක් අතරේ අම්මගේ ආදරෙත් තියෙනවා, පවුලේ උණුසුමක් තියෙනවා, ජීවිතේට ස්තුති කරන්න හේතුත් තියෙනවා. ඉතින් අදත් හොඳට කන්න, හොඳට hina වෙන්න, ආදරෙන් ජීවත් වෙන්න, Taman ළඟ ඉන්න මිනිස්සු අගය කරන්න, ලැබුණු පුංචි දේවල් වල වටිනාකම දකින්න. මොකද ජීවිතේ ලස්සන වෙන්නේ අපිට ලැබෙන හැම දෙයක්ම පරිපූර්ණ නිසා නෙවෙයි. ලැබුණු පුංචි දේවල් වලත් සතුට හොයාගන්න අපි ඉගෙන ගන්න නිසා. ඉතින් අද මේ බත් කටත් රස විඳින්න. අද මේ මොහොතත් ආදරෙන් ජීවත් වෙන්න. මොකද හෙට මතකයන් එන්නේ අද අපි ආදරෙන් ජීවත් වෙන මේ පුංචි මොහොතවල්මයි.